සුබ දවසක් මගේ බුරු මිත්‍රවරුනි. අද මම ඉන්නේ මාළු අඹුල් තියල් හදන්නයි. මම හිතනවා ඔයාලා හැමෝම මගේ කුකික් වලට ආස වෙයි කියලා. ඉතින් අපි මාළු ඇඹුල් තියල් හදන්න පටන් ගනිමු. මුලින්ම අපි මාළු කෑලි වලට කපමු. ඊළඟට අපි මාළු කෑලි ටික හොඳින් සෝදමු. ඊළඟට අපි ලෑස්ති වෙමු පේස්ට් එක හදන්න. මේ තියෙන්නේ අපිට පේස්ට් එක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය. ඊළඟට අපි හැම ද්‍රව්‍යයක්ම බ්ලෙන්ඩර් ජාරයකට දාලා සිනින්දු පේස්ට් එකක් වෙනකන් හොඳට බ්ලෙන්ඩ් කරමු. ඊළඟට අපි මාළු ඇඹුල් තියල් හදන්න කුරුන්දු කොළ සහ රම්පෙ කොළ හරියට භාජනයට සූදානම් කරගමු. ඊළඟට අපි මේ පේස්ට් එකෙන් මාළු කෑලි ටික හරියට කවර් කරමු. ඊළඟට අපි මාළු කෑලි ටික හරියට භාජනයට දාමු. ඊළඟට අපි භාජනය ලිපියකින් නිවැරදිව වසා අඩු ගින්දරේ පිස ගැනීමට භාජනය ගෑස් ලිප මත තබමු. මෙන්න මාළු ඇම්බුල් තියල් මේ හදලා ඉවරුණාම පේන විදිය. වාව්! ඒක සුපිරියට පේනවා සහ සුවඳත් නියමයි. අපි මාළු අඹුල් තියල් ටිකක් රස බලමු. වාව්! ඒක හරිම රසයි. ඔයාලා හැමෝම මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් අපි ඔක්මන්ට අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝටම බයි ආදරේ.